ඔයත් ඉහළ විදුලි පරිභෝජනයක් තියෙන නිවසක එහෙමත් නැත්නම් කර්මාන්ත ශාලාවක හිමිකරුවෙක්ද? තා විශාල විදුලි බිලෙන් ගැලවෙන්න කියලා හිතාගෙන ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට ගිහිල්ලා සෝලාර් පද්ධතියක් සවි කරගන්න අවසර ඉල්ලුවාම ඔයාගේ ක්ලියරන්ස් රික්වෙස්ට් එක රිජෙක්ට් වුණා. මේ කියන කාරණා හින්දා ඔයාට දිගටම ඉහළ ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් විදුලි බිලක් ගෙවන්න සිදුවෙන එක සම්බන්ධයෙන් පසුතැවිල්ලෙන් ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ ප්‍රශ්نين ගැලවෙන්න සූර්ය බලය ආධාරයෙන් අපිට මොනවද කරන්න පුළුවන් කියලා ඕගොල්ලන්ට අද අපි මේ වීඩියෝ එකේදී පැහැදිලි කරලා දෙනවා. ඉතින් Phoenix Solar Solutions අපේ YouTube channel එකට ඔයගොල්ලෝ ආදරෙන් පිළිගන්නවා. අපි අද කතා කරලා බලමු මේ ප්‍රශ්نين ගැලවෙන්න අපිට මොකද්ද කරන්න පුළුවන් කියලා සූර්ය බලය සම්බන්ධ කරගෙන. ඉතින් පළවෙනියෙන්ම මේ ක්ලියරන්ස් එක රිජෙක්ට් වෙන්න හේතුව මොකක්ද? ලංකාවේ දැන් තියෙන තත්ත්වය හැටියට ප්‍රධාන වශයෙන්ම බලපාන හේතුව තමයි මේ ට්‍රාන්ස්ෆෝමර්ස් වලට අදාළව ෆික්ස් කරලා තියෙන සෝලාර් පද්ධති සංඛ්‍යාව ඉතා ඉහළ වීම. ඒ කියන්නේ උදාහරණයක් හැටියට මෙහෙම ගත්තොත් අපි ජීවත් වෙන ගමක ට්‍රාන්ස්ෆෝමර් එකෙන් ඔයාගේ ගෙදරට වගේම තවත් ගෙවල් 20කට 30කට එහෙම නැත්නම් 100කට 200කට වෙන්නත් පුළුවන් විදුලිය බෙදා හරිනවා. මේ විදුලිය බෙදා හරින ගෙවල් 100න් අපි හිතමු ගෙවල් 50ක සෝලාර් පද්ධති සවි කරලා තියෙනවා කියලා. ඉතින් ගොඩක් වෙලාවට මේ වගේ තත්ත්වයකදී මේ ට්‍රාන්ස්ෆෝමර් එකට දරා ගන්න පුළුවන් සූර්ය බල පද්ධති සංඛ්‍යාව ඉක්මවා යනවා. ඉතින් මේ වගේ වෙලාවට ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකට අයිතිය තියෙනවා ඔයාගේ ක්ලියරන්ස් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් කරන්න. ඉතින් මේක බොහොම සාමාන්‍ය තත්ත්වයක්. මීට අමතරව ට්‍රාන්ස්ෆෝමර් එකකින් නම් ගොඩ දුරින් නම් ඔයාගේ නිවස පිහිටලා තියෙන්නේ මේ වගේ වෙලාවෙත් මේ වගේ වෙලාවටත් ඔයාගේ ක්ලියරන්ස් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන්න chance එකක් තියෙනවා. දැන් මේ ක්ලියරන්ස් එක රිජෙක්ට් වෙලා තියෙන හින්දා විදුලි පාරිභෝගිකයෝ හැටියට විශාල විදුලි බිලක් ගෙවන්න වෙන එක ඕගොල්ලන්ට ප්‍රශ්නයක් කරලා තියෙන්න පුළුවන්. එතකොට මේ වගේ විශාල විදුලි බිලක් ගෙවන්න හේතු වෙන්නේ ගොඩක් වෙලාවට තමන්ගේ නිවසේ එයාර් කන්ඩිෂනර්ස් කීපයක් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් hot water geysers වගේ විදුලි පරිභෝජනයේ ඉතා ඉහළ ඉලෙක්ට්‍රික් ඇප්ලයන්සස් පාවිච්චි කරන කෙනෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයක් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ කාර්යාල පරිශ්‍රයක් වගේ. මොකද දවල් කාලේ ගොඩක් එයාර් කන්ඩිෂනර්ස් පාවිච්චි වෙනවා සහ ඉලෙක්ට්‍රිසිටි ගොඩක් පාවිච්චි වෙනවා. එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක් වැඩබිමක් වෙන්න පුළුවන්. මේ වගේ කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි මාසෙකට ඉතා විශාල විදුලි බිලක් ගෙවන්න සිද්ධ වෙනවා. මේ ඉතා විශාල විදුලි බිලක් ගෙවන්න සිද්ධ වෙන එක වළක්ව ගන්න තමයි ඇත්තටම ලංකාවේ රජයෙන් මේ grid tied solar system හඳුන්වලා දීලා තිබුණේ. හරි. දැන් කොහොම හරි ඔයා මේ solar system එකකට යන්න ඕන කියන තීරණය ගන්න පොඩ්ඩක් පරක්කු වෙලා වෙන්න පුළුවන්. කොහොම හරි හින්දා දැන් මේ ක්ලියරන්ස් එක ගන්න බැරි කම නිසා ඕගොල්ලන්ට ඉතා විදුලි බිලක් මාසිකව ඉතා ඉහළ විදුලි බිලක් මාසිකව ගෙවන්න සිද්ධ වෙලා තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ වගේ කෙනෙක් තමයි ඉතින් අද අපි මේ කතා කරන්න යන දේවල් ගැලපෙන්නේ නැත්තර මේ වගේ පාරිභෝගිකයෙක්ට. ඒ කියන්නේ විශාල විදුලි බිලක් ගෙවන හැබැයි සෝලාර් සිස්ටම් එකක් ෆික්ස් කරන්න ග්‍රිඩ් එකෙන් අවසර හම්බෙන්නේ නැති යම්කිසි පුද්ගලයෙක්ට තමයි අද අපි මේ වීඩියෝ එකේ කතා කරන්න යන දේවල් ගැලපෙන්නේ සහ මේ ඔස්සේ පිළිතුරක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. හරි. ඉතින් මේ ප්‍රශ්نين දැවෙන පුද්ගලයෙක් නම් ඔයා මේකට කරන්න පුළුවන් හොඳම සොලියුෂන් එක තමයි හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් සවි කරන්න පුළුවන් ග්‍රිඩ් එකට පවර් එක්ස්පෝර්ට් කරන්න නැතුව ඕෆ් ග්‍රිඩ් ඔපරේටිං මෝඩ් එකේ. මම හිතන්නේ අපේ channel එකත් එක්ක එකතු වෙලා හිටපු කට්ටිය නම් දන්නවා සූර්ය බල පද්ධතිය අපිට ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. පළවෙනි එක තමයි on grid systems, දෙවෙනි එක hybrid systems, තුන්වෙනි එක off grid systems. ඉතින් මේ on grid system එකකට approval එක හම්බෙන්නේ නැති ප්‍රශ්නේ තමයි අද අපි මේ කතා කරන්නේ. එහෙම හම්බුනේ නැති කෙනෙක්ට මොනවද අපි කරන්න පුළුවන් කියන එක තමයි මේ කතා කරන්නේ. එතකොට අපිට පුළුවන් දේ තමයි hybrid system එකක් කනෙක්ට් කරලා මේක off grid mode එකේ ඔපරේට් කරවන්න පුළුවන්. මේ වගේ hybrid system එකකට ගියාට පස්සේ ඕගොල්ලොන්ට කවදා හරි දවසක CB එකේ ක්ලියරන්ස් එක හම්බුන කාලයකට මේ පද්ධතිය නැවත CB එකත් එක්ක සම්බන්ධ කරලා grid එකට ඉන්ටර්කනෙක්ට් කරලා එනර්ජි එක්ස්පෝර්ට් කරන්න පුළුවන්. ඉතින් මේ හින්දා ඕගොල්ලොන්ට මේ පද්ධතියට යට කරන මුදල කොයිම වෙලේකවත් නාස්ති වෙන්නේ නැහැ. සහ කවදා හරි දවසක මේ ඉන්වර්ටර් එක සහ පැනල් සහ බැටරිස් ඕගොල්ලොන්ට මාරු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකත් එක්ක grid එකට සම්බන්ධ කරනකොට. ඉතින් මේක තමයි තියෙන ප්‍රධානම වාසිය. ඕගොල්ලොන්ට අවුරුද්දකින්ද දෙකකින්ද තුනකින්ද කවදා හරි ක්ලියරන්ස් එක හම්බෙනකන් ඔයාලගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක 0 කරගෙන තමන්ගේ වැඩ කටයුතු ටික කරන් යන්න පුළුවන් මේ පද්ධතිය ආධාරයෙන්. ඉතින් ඒ හින්දා තමයි අපි මේ ගැන කතා කරන්න කියලා අද විශේෂයෙන් මේ වීඩියෝ එක ගැන කල්පනා කරේ. ඉතින් බලමු මේ වගේ පද්ධතියක් සවි කරාට පස්සේ ඕගොල්ලොන්ට හම්බෙන ප්‍රතිලාභ එහෙම නැත්නම් ඇඩ්වාන්ටේජස් මොනවද කියන එක සම්බන්ධයෙන්. මේ වගේ පද්ධතියක් සවි කරගන්න කෙනෙක්ට ප්‍රධාන වශයෙන් වාසි
5ක් අත්විඳින්න පුළුවන්. මේකේ ප්‍රධානම කාරණාව පළවෙනි ඇඩ්වාන්ටේජ් එක තමයි ඕගොල්ලොන්ට දැනට ඔයාලා ගෙවන විශාල විදුලි බිල 100%ක් හෝ 90%ක් හෝ ඉතා විශාල ප්‍රමාණයකින් මේක අඩු කරගන්න හෝ බිඳුවක් කරගන්න අවස්ථාව හම්බ වෙනවා. දෙවෙනි ප්‍රධානම ඇඩ්වාන්ටේජ් එක තමයි ඕගොල්ලෝ දන්නවා හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියකට ඉන්වර්ටර් එකත් එක්ක බැටරි පද්ධතියකුත් එනවා. ඉතින් මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි පද්ධතිය අවුරුදු 10ක වගකීමක් එක්ක අපේ ෆීනික්ස් සෝලාර් සොලියුෂන් සමාගම විසින් ඇසෙම්බල් කරපු ඉතා ඉහළ ගුණාත්මක භාවයකින් යුතු බැටරි පද්ධතියක්. මේ බැටරි පද්ධතිය තියෙන හින්දා ඕගොල්ලොන්ට නැෂනල් ග්‍රිඩ් එකේ පවර් ෆේලියර්ස් ආවට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ CB පවර් එක නැති වුණයි කියලා ඕගොල්ලොන්ගේ ගෙදරට ඉලෙක්ට්‍රිසිටි නැති වෙන්නේ නැහැ. හැම වෙලෙම පැය 24 පුරාවටම ඕගොල්ලොන්ට එක විදියට ඉලෙක්ට්‍රිසිටි තමන්ගේ නිවසේ පාවිච්චි කරන්න පුළුවන් අවස්ථාව හම්බ වෙනවා. මේකත් ඉතාම විශාල ඉතාම වැදගත් ඇඩ්වාන්ටේජ් එකක්. විශේෂයෙන්ම ඕගොල්ලෝ ගෙදර ඉඳන් වැඩ කරන work from home කරන කෙනෙක් නම් එහෙම නැත්නම් කර්මාන්ත ශාලාවක අයිතිකාරයෙක් නම් තමන්ගේ දවසේ පැය ගාන ප්‍රොඩක්ටිව් විදිහට ගෙවන්න මේ කියන බැටරි පද්ධතිය උපකාරී වෙනවා. උදාහරණයක් හැටියට මේ ෆීනික්ස් වල අපේ ඔෆිස් එකත් මම මේ දැන් ඉඳගෙන කතා කරන ඔෆිස් එකත් සම්පූර්ණම හයිබ්‍රිඩ් පද්ධතියකින් ඔපරේට් වෙන්නේ fully off the grid විදිහට රන් වෙන්නේ. අපිට කවදාවත් power cuts ඇවිල්ලා නැහැ අපේ ඔෆිස් එකට. ඉතින් ඒ හින්දා අපිට පැය 24 පුරාවට අපේ පාරිභෝගිකයන්ට සේවාව ලබා දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ ඕගොල්ලොන්ටත් පැය 24 පුරාම විදුලිය ලැබීමේ විශේෂ වරප්‍රසාදය අත්විඳින්න පුළුවන්. තුන්වෙනි ප්‍රධාන වාසිය තමයි අපි දන්නවා ඕනම රටක කාලෙන් කාලට ඉලෙක්ට්‍රිසිටි ටැරිෆ් එක එහෙම නැත්නම් විදුලි බිල සංශෝධනය වීමක් සිද්ධ වෙනවා. දැන් උදාහරණයක් හැටියට ලංකාව වගේ රටක දියුණු වෙමින් පවතින රටක නම් ඕගොල්ලෝ දන්නවා පහුගිය අවුරුදු කිහිපයක් ගත්තාම ඉලෙක්ට්‍රිසිටි බිල් සෑහෙන්න වැඩි වුණා ඕවරෝල්. හරි ඇනුවල් ඉන්ක්‍රිමන්ට්ස් බැලුවම අවසානයේ ඇත්තටම වැඩිවීම අඩුවීම ඔය ඔක්කොමත් එක්ක අවසානයේදී බිල් එක මේ දශකයේ පුරාවට වැඩි වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඊළඟ දශකයේ පුරාවටත් ඉලෙක්ට්‍රිසිටි බිල්ස් අඩු වෙයි කියලා අපිට අනුමාන කරන්න අමාරුයි මේ ලෝක බල ශක්තිය මේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක. ඉතින් ඒ හින්දා මේ ඉදිරියේදී සිදුවෙන ටැරිෆ් හයික්ස් අපි කියන විදුලි බිලේ සිදුවෙන වෙනස්කම් ඕගොල්ලොන්ට බලපාන්නේ නැහැ. හේතුව ඔයාලට අවශ්‍ය ඉලෙක්ට්‍රිසිටි ජෙනරේට් කරගෙන බැටරි එක ස්ටෝර් කරගෙන ඕගොල්ලෝ යුටිලයිස් කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ හින්දා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ටැරිෆ් හයික්ස් හින්දා ඕගොල්ලොන්ට විශාල විදුලි බිලක් ගෙවන්න වෙයි කියන බය සැකය හිතෙන් අයින් කරලා දාලා නිදහසේ තමන්ගේ වැඩ කටයුතු තමන්ගේ එයාර් කන්ඩිෂනර්ස් ටික ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ටික නිදහසේ ඔපරේට් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නිදහස ලැබෙනවා. හතරවෙනි විශේෂම වාසිය තමයි ඔයාලගේ කර්මාන්ත ශාලාවේ හෝ වැඩබිමේ හෝ නිවසේ හෝ දැනටත් තියෙනවා නම් ජෙනරේටර් එකක් පවර් කට් එකක් වෙලාවට භාවිතා කරන්න අරගෙන තියාගත්ත මේ ජෙනරේටර්ස් නඩත්තු කරන්න සහ මේවා ඔපරේට් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මින් ඉදිරියටත් ඕගොල්ලෝ හයිබ්‍රිඩ් සෝලාර් සිස්ටම් එකක් භාවිතා කරනවා නම් ඒකට හේතුව තමයි ඔයාලගේ බැටරි පද්ධතියේ ගබඩා වෙලා තියෙන ශක්තිය සහ දවල් කාලේ සූර්ය පැනල ආධාරයෙන් ජෙනරේට් වෙන පවර් එක නිසා පවර් කට්ස් ආවත් නැතත් ඕගොල්ලොන්ට පැය 24 පුරාවටම ඉලෙක්ට්‍රිසිටි තියෙන විදිහට මේ පද්ධති සයිස් කරලා ඉන්ස්ටෝල් කරන්න තමයි අපි බැඳිලා ඉන්නේ සහ අපි කටයුතු කරන්නේ. ඉතින් මේ හින්දා ජෙනරේටර්ස් වලට වියදම් කරන අමතර වියදම ඕගොල්ලොන්ට සම්පූර්ණයෙන් නවත්තගෙන පරිසර හිතකාමී හරිත බලශක්තියක් ආධාරයෙන් ඔයාලගේ එනර්ජි නීඩ්ස් බලශක්ති අවශ්‍යතාව සපුරා ගන්න පුළුවන්. පස්වෙනි විශේෂම වාසිය තමයි මේ වගේ off the grid ජීවිතයක් ගත කරන එක හරිම satisfying. ඒ කියන්නේ තමන් පුද්ගලයෙක් හැටියට ඔයාලගේ සෝලාර් පද්ධතියෙන් ජෙනරේට් වෙන පවර් එක බැටරි එකේ කොච්චර ස්ටෝර් වුණාද අපි මම කොච්චර දවසකට පාවිච්චි කරාද මේ කියන හැමදේම ඔයාලගේ මොබයිල් ඇප් එක through මොනිටර් කරන්න පුළුවන් සහ තමන්ට ගෙදර එයාර් කන්ඩිෂනර් එකක් ගීසර් එකක් රයිස් කුකර් එකක් මොනවා හරි නිදහසේ පාවිච්චි කරන්න පුළුවන් මානසික නිදහස ලැබෙනවා. මොකද අපි දන්නවා ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් යන්නේ නැහැ කියලා මම මේ පාවිච්චි කරන ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් වලට. ඉතින් මේ කියන මෙන්ටල් සැටිස්ෆැක්ෂන් එක මෙන්ටල් ෆ්‍රීඩම් එක තමයි අපි දකින විශේෂම ඇඩ්වාන්ටේජ් එක. මොකද පෞද්ගලිකව මම වුණත් අපේ ඔෆිස් එක off the grid යන්න කල්පනා කරේ මේ කියන කාරණාව හින්දා අපිට නිදහසේ ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි කරන්න තියෙන අවස්ථාව හින්දා. ඉතින් මේක තමයි අපි දකින පස්වෙනි ඇඩ්වාන්ටේජ් එක mental satisfaction. හරි ඉතින් දැන් අපි ගොඩක් දේවල් කතා කරන්නේ මේ හයිබ්‍රිඩ් පද්ධතිය සම්බන්ධව. හැබැයි විශේෂම වැදගත්ම කාරණාව තමයි කොහොමද මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකක් ඔපරේට් වෙන්නේ කියන එක. off grid mode එකේ කොහොමද මේ හයිබ්‍රිඩ් පද්ධතිය ඔපරේට් වෙන්නේ කියන කාරණාව. දැන් මෙතනදී විශේෂයෙන් අපි තේරුම් ගන්න ඕන දෙයක් තමයි අපි මේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියෙන් නැෂනල් ග්‍රිඩ් එකට ජාතික විදුලි බල පද්ධතියට ඉලෙක්ට්‍රිසිටි එක්ස්පෝර්ට් කරන්නේ නැහැ.
එක්ස්පෝර්ට් කරලා ආදායමක් ගන්න කතන්දරයක් මුකුත් එහෙම දෙයක් වෙන්නේ නැහැ. මම නිවසක් උදාහරණයක් අරන් මේක පැහැදිලි කරන්නම්. අපේ නිවසේ අපි සවි කරලා තියෙන හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියට ප්‍රධාන වශයෙන් එනර්ජි රිසෝසස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි සෝලාර් පැනල්ස්, දෙවෙනි එක තමයි නැෂනල් ග්‍රිඩ් එක, CB ඉලෙක්ට්‍රිසිටි සප්ලයි එක. ඊට අමතරව අපිට තියෙනවා ස්ටෝරේජ් මීඩියම් එකක්. එනර්ජි ස්ටෝර් කරන්න පුළුවන් මාධ්‍යයක්. මේක තමයි අපේ බැටරි පද්ධතිය. ඊට අමතරව හතරවෙනියට ඉන්නවා කන්සියුමර්. ඒ කියන්නේ අපේ ඉලෙක්ට්‍රිකල් ලෝඩ්ස් ටික. හරිද? මේක ආයෙ පැහැදිලි කරගත්තොත් අපිට තියෙනවා රිසෝසස් දෙකක්, සෝලාර් පැනල්ස් සහ CB සප්ලයි එක. ඊට අමතරව එනර්ජි ස්ටෝරිං මීඩියම් එකක් තියෙනවා. ඒක තමයි අපේ බැටරි එක. හතරවෙනියට ඉන්නවා ඉලෙක්ට්‍රිකල් ලෝඩ්ස් ටික. ඒ කියන්නේ මේ නිපදවන සහ ගබඩා කරන විද්‍යුත් ශක්තිය පරිභෝජනය කරන කොට්ටාසය. හරි. ඔන්න ඔය හතර තමයි මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකට සම්බන්ධ වෙලා ඉන්නේ. මම මේ හයිබ්‍රිඩ් සිස්ටම් එකේ ඔපරේෂන් එක මේක වැඩ කරන්නේ කොහොමද කියන එක දවසේ දවල් වරුවේ සහ රාත්‍රී කාලේ කොහොමද වෙන්නේ කියන එක පැහැදිලි කරන්නම් ඕගොල්ලන්ට ටිකක් මේක හොඳට ඔලුවට යන්න පුළුවන් වෙන විදිහට. අපි දන්නවා අවුව පායන දවසක අපිට හොඳට ඉර එළිය ලැබෙනවා නම් සෝලාර් පැනල්ස් වලින් පවර් ජෙනරේට් කරනවා. ඉතින් මේ වගේ වෙලාවක ඕගොල්ලෝගේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ටිකට ඩිරෙක්ට්ලි විදුලි බලය ලබා දෙන්නේ මේ සෝලාර් පැනල්ස් වලින් සෝලාර් පැනල්ස් වලින් ජෙනරේට් කරන පවර් එකෙන්. ගෙදර තියෙන ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් ටිකට විදුලිය ලබා දෙනවට අමතරව මේ සෝලාර් පැනල්ස් වලින් ජෙනරේට් වෙන පවර් එකෙන් බැටරි එකක් charge කරගන්නවා. මේ කියන කාරණා දෙකම එකපාර සිද්ධ වෙනවා. simultaneously සිද්ධ වෙනවා. හරිද? බැටරි එක 100%ක් charge වෙනකන් එයා බැටරි එකට power deliver කරනවා. ඊට අමතරව ඔයගොල්ලෝගේ ගෙදරටත් power deliver කරනවා. ඉතින් මෙතනදී අර මම මුලින් සඳහන් කරා වගේ CB supply එකත් ඉන්වර්ටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා. හැබැයි මේ CB supply එකෙන් power ගන්නෙ නැහැ. එයා solar panels වලින් generate කරන power මදි වුණොත් හරි බැටරි එක run out වුණොත් හරි හැරුණකොට පැහැදිලිද? බැටරි එකේ තියෙන එනර්ජි එක ඉවර වුණොත් හරි solar panels වලින් generate කරන power එක මදි වුණොත් හරි විතරයි CB supply එක පාවිච්චි කරන්නේ. ඉතින් නිවසක් ගත්තොත් නම් දවල් කාලයට 100%ක්ම වගේ බොහෝ වෙලාවට CB supply එක use වෙන්නේ නැහැ. හේතුව අපි මේ system size කරනකොට solar panels PV array එක size කරන්නේ දවල් කාලයේ CB supply එක use වෙන්නේ නැති විදිහට බැටරි එක charge වෙන්න අවශ්‍ය ශක්තිය සහ නිවසේ loads වලට deliver කරන්න ඕන power එක මේ panel solar panels වලින් generate කරන්න පුළුවන් ආකාරයට තමයි අපි ඒක size කිරීම සිදු කරන්නේ. ඉතින් ඊළඟට රාත්‍රී කාලයේ මොකද වෙන්නේ කියලා අපි බලමු. රැට විතර ලංකාවේ ඉරාවුව ලැබෙන්නේ නැහැ මේ රාත්‍රී කාලයේ 8 වගේ කියන වෙලාවට. ඉතින් මේ වෙලාවට කරන්නේ මේ පද්ධතියට සම්බන්ධ වෙලා තියෙන බැටරි එකේ ගබඩා වුණු ශක්තිය එයා මේ ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් වලට ඩිලිවර් කරනවා. හරිද? ඉතින් මේ බැටරි එකේ state of charge එක. ඒ කියන්නේ එයා ගබඩා කරගෙන තියෙන ශක්තිය යම්කිසි defined limit එකකට එනකන්. ඒ කියන්නේ අපි set කරපු limit එකකට එනකන් එයා discharge කරනවා. උදාහරණයක් හැටියට අපි ගත්තොත් ගොඩක් වෙලාවට lithium ion phosphate batteries වලට පුළුවන් එයාගේ 100% කියන මට්ටමේ ඉඳන් 120 කියන මට්ටමට වගේ එනකන් එනර්ජි එක dissipate කරන්න. ඉතින් මේ 120 කියන මට්ටමට ළඟා වෙනකම්ම බැටරි එක හරහා තමයි ඔයාලගේ නිවසට ඉලෙක්ට්‍රිසිටි සප්ලයි වෙන්නේ. අපි උදාහරණයක් හැටියට හිතමු ගෙදර පාන්දර 4ට වගේ ඕගොල්ලෝගේ බැටරි එකේ තියෙන එනර්ජි එක මේ 120 කියන state of charge limit එකට ආවා. ඉතින් ඊට පස්සේ ඔයාලගේ appliances වලට electricity deliver කරන්න පටන් ගන්නෙ CB supply එකෙන්. ඒ කියන්නේ ඔයාලගේ බැටරි එකේ තියෙන එනර්ජි එක ඉවරනාට පස්සේ තමයි CB supply එක භාවිතා වෙන්නේ. මෙතනදී තියෙන විශේෂ කාරණාව තමයි මේ බැටරි size කරනකොට අපි අනිවාර්යයෙන්ම සැලකිල්ලට ගන්න ඕන රාත්‍රී කාලයේදී කොච්චරක් ඕගොල්ලොන්ට electricity අවශ්‍යද කියන එක. ඒ energy consumption එක හරියට measure කරලා assumptions වලින් හරි estimations වලින් හරි හරියට quantify කරලා තමයි Tamanට ගැලපෙන බැටරි එක තෝරගන්න ඕන. ගොඩක් දෙනෙක්ට අවබෝධයක් නැති කාරණාවක් තමයි මේක මේ බැටරි සම්බන්ධව කොහොමද හරි බැටරි එක select කරගන්නේ කියන එක. බහුතරයක් වෙලාවට ගෙදරක් ගත්තොත් 5 kilowatt hour inverter එකක් එක්ක 16 kilowatt hour වගේ බැටරි එකකට යන්න ඕන මාසෙකට යුනිට් 400ක් 500ක් අතර ගාණක් 0 කරගන්න එහෙම නැත්නම් කන්සියුම් කරගන්න අවශ්‍ය නම් මේ පද්ධතිය හරහා. ඉතින් හරි මේකේ සාරාංශය තමයි ඔයගොල්ලෝ දන්නවා නිවසක් නම් ගොඩක් වෙලාවට නිවසක ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එක වැඩි වෙන රාත්‍රී කාලයේ මේ හින්දා ඉන්වර්ටර් එකේ පවර් එකට සහ සෝලාර් පැනල්ස් වල පවර් එකට සාපේක්ෂව බැටරි කැපැසිටි එක සැලකිය යුතු මට්ටමකින් වැඩි වෙන්න ඕන. මේක තමයි මේ කතාවේ සාරාංශය. හරි. ඉතින් ඊළඟ කොටසේ තමයි මේ ඩේ ටයිම් කන්සම්ප්ෂන් එක වැඩි ඉන්ඩස්ට්‍රියල් කන්සියුමර්ස්ලා. උදාහරණයක් හැටියට අපි ගමු ලොකු ෆැක්ටරි එකක් රෙදි මහන ඇඟලුම් කර්මාන්ත ශාලාවක් උදාහරණයක් ගත්තොත්
මේ කර්මාන්ත ශාලාවේ සේවකයෝ උදේ 8ට වැඩට ඇවිල්ලා හවස 5ට ගෙදර යනවා කියලා අපි උපකල්පනය කරමු. උදේ 8 වෙද්දිත් ඉර පායලා හවස 5 වෙද්දිත් යම් කිසි මට්ටමකට ඉර අවුව තියෙනවා. ඉතින් මේ ඉර අවුව තියෙන වෙලාවේ දවල් කාලයේ තමයි මේ ෆැක්ටරි එක ඔපරේට් වෙන්නේ. ඉතින් මේ වගේ ෆැක්ටරිස් වල රැට ඉලෙක්ට්‍රිසිටි පාවිච්චි වෙන එක හරිම අවමයි. එතකොට මේ ෆැක්ටරිස් වලදී බැටරි එක ඕවර්සයිස් කරන්න අවශ්‍ය නැහැ. උදාහරණයක් හැටියට මේ බැටරිස් අපි මෙතනදී පාවිච්චි කරන්නේ සිස්ටම් ස්ටැබිලිටි එක තියාගන්න. සෝලාර් පැනල්ස් වල අපි දන්නවා පවර් ජෙනරේට් වෙන එක ප්‍රෙඩික්ටබල් නැහැ. ඒක අපිට පුරෝකථනය කරන්න අමාරුයි. කාලගුණෙත් එක්ක ඉතාම ඉක්මනට වෙනස් වෙන්න පුළුවන්. මේ වගේ සුළු වෙනස්කම් වලදී සිදුවෙන බලශක්ති හානිය නවත්ත ගන්න ග්‍රිඩ් එක ස්ටේබල් කරගන්න තමයි අපි බැටරි එක යූස් කරන්නේ. මෙතනදී බැටරියෙන් වියදම් කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක ලොකු ආසියක් මේ ඉන්ඩස්ට්‍රියල් කන්සියුමර්ස්ලාට තියෙන. මේ වගේ වෙලාවට මේ වගේ පරිශ්‍රයකට හයිබ්‍රිඩ් පද්ධතියක් අපි සවි කරන්න යනවා නම් අනිවාර්යයෙන්ම මේ පද්ධතියේ ලෝඩ් ප්‍රොෆයිල් එක හරි ඩිමාන්ඩ් ප්‍රොෆයිල් එක එහෙම නැත්නම් ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් පැටර්න් එක දවසේ වෙලාවත් එක්ක කොහොමද වෙන්නේ කියන එක හරියට ප්ලොට් කරගෙන හරි ප්‍රස්ථාරයකට දාගෙන මේක හරියට ඇසෙස් කරගෙන ගොඩක් වෙලාවට පවර් ක්වොලිටි ඇනලයිස් එකක් භාවිතා කරලා හරි විදිහට මුලින් ශක්්‍යතා අධ්‍යයනයක් කරලා තමයි මේ වැඩේ කරන්න ඕන. හිතුමනාපේ පද්ධති සවි කරන්න බෑ මේ ෆැක්ටරිස් වලට. මොකද අපි විශේෂයෙන් බලන්න ඕන අපරන්ට් පවර් කන්සම්ප්ෂන් එක ඊට පස්සේ අපි ඇක්ටිව් පවර් කන්සම්ප්ෂන් එක කොහොමද පවර් ෆැක්ටර් එක හරි ඊට පස්සේ මේ පවර් ක්වොලිටි ඉෂුස් මොනවා හරි තියනවාද කියන එක විශේෂයෙන් බලන්න ඕන. හාමොනික් ලෙවල්ස් මේ දේවල් හැමදේම හරියට බලලා තමයි ෆැක්ටරි එකට හයිබ්‍රිඩ් සිස්ටම් එකක් සවි කරන්න ඕන. මොකද අපිට ගොඩක් හම්බෙලා තියෙනවා පාරිභෝගිකයෝ මේ දේවල් ගැන හිතන්නේ නැතුව කාට හරි කියලා තමන්ගේ හිතුමනාපෙට හෝ වේවා කොහොම හරි පද්ධතියක් සවි කරගෙන ගොඩක් ලොකු මුදල් නාස්ති කරගෙන අමාරුවේ වැටුණ කට්ටිය. ඉතින් මේ දේවල් මගහැරව ගන්න අනිවාර්යෙන් ශාස්ත්‍රීය පළපොරුදු ඉංජිනේරුවරයෙක් හරි සමාගමක් හරි අනිවාර්යෙන් සම්බන්ධ කරගෙන තමන්ගේ ආයෝජනයට ගැලපෙන නිසි විසඳුම ලබා ගන්න කටයුතු කරන්න ඕන. හරි ඉතින් දැන් අපි බලමු තමන්ගේ නිවසට ගැලපෙන හයිබ්‍රිඩ් පද්ධතියකට අදාළ බැටරි එක සහ සිස්ටම් කම්පෝනන්ට්ස් කොහොමද සයිස් කරගන්නේ කියලා. මේකදී මම ඔයගොල්ලන්ට පුංචි ලේසි ක්‍රමයක් කියන්නම්. මේක ගැන පොඩි අදහසක් ගන්න පුළුවන් ඉදිරි ක්‍රමයක්. ඕගොල්ලෝ බලන්න ඔයාලගේ ගෙදර විදුලි බිල මාසෙකට යුනිට් කීයක් එනවද කියලා. මේ යුනිට් කීයක් එනවද කියන එක ඉස්සෙල්ලාම බැලුවම දල අදහසක් ගන්න පුළුවන්. අපි හිතමු උදාහරණයක් හැටියට මාසෙට ගෙදර යුනිට් 300ක් බිල් එක එනවා කියලා. හරි. ඉතින් මේ යුනිට් 300 ඇතුලේ ගොඩක් වෙලාවට නිවසක නම් අපි දන්නවා රාත්‍රී කාලයේ තමයි වැඩි ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එකක් තියෙන්නේ. ඒ වගේ අවස්ථාවක ඕගොල්ලොන්ට කිලෝවොට් අවර් 16ක හෝ 15ක බැටරි එකට යන්න සිද්ධ වෙනවා. 5 කිලෝවොට් ඉන්වර්ටර් එකක් එක්ක 5 කිලෝවොට් පීක් සෝලාර් PV ඇරේ එකක් සමග. ඉතින් මේ වගේ දල අදහසක් ඕගොල්ලන්ට තියාගන්න පුළුවන්. ඔයාලගේ ඉලෙක්ට්‍රිසිටි කන්සම්ප්ෂන් එකත් එක්ක කොහොමද ඕගොල්ලන්ට ගැළපෙන පද්ධතියක් තෝරගන්නේ කියලා. මෙතනදී ඕගොල්ලන්ට තවත් අපි උදව් කරන්න තමයි අපේ සමාගමේ ඉංජිනේරු මහත්වරු ඉන්නේ. ඕගොල්ලන්ට පුළුවන් අපිට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. එතකොට අපිට පුළුවන් අපේ සිස්ටම් ප්‍රයිස් ලිස්ට් එක එවන්න. මේ ප්‍රයිස් ලිස්ට් එකේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා මාසෙකට යුනිට් කීයක් 0 කරගන්න පුළුවන්ද කියලා අදාළ බැටරි කැපැසිටි සහ ඉන්වර්ටර් කැපැසිටි එක්ක පද්ධති ස්ථාපනය කරාම මෙතනින් ඕගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් තමන්ට ගැලපෙන පද්ධතිය මොකක්ද කියන එක සම්බන්ධයෙන්. හරි ඉතින් මේ ශාස්ත්‍රයේ ලංකාවේ ගොඩක් සෝලාර් ශාස්ත්‍රයේ තියෙන ලොකු වරදවා වටහා ගැනීමක් තමයි මේ හයිබ්‍රිඩ් සිස්ටම්ස් ඔෆ් ග්‍රිඩ් මෝඩ් එකේ ඔපරේට් කරන්න යනවා මේගොල්ලෝ 5 කිලෝවොට් ඉන්වර්ටර් එකට සම්බන්ධ කරලා 5 කිලෝවොට් අවම බැටරි එකක් 5 කිලෝවොට් සෝලාර් පැනල් සෙට් එකකුත් එක්ක. ඉතින් මේ විදිහට කරයි කියලා ඕගොල්ලෝගේ ඉලෙක්ට්‍රිසිටි බිල් එක නම් සැලකිය යුතු වශයෙන් අඩු වෙන්නේ නැහැ. ඒකට හේතුව මම අර කලින් ගොඩක් පැහැදිලි කරා වගේ නිවසක විදුලි පරිභෝජනය වැඩි රැයට. එතකොට මේ 5 කිලෝවොට් අවර් බැටරි එකකින් දවසකට ප්‍රැක්ටිකල් යුනිට්ස් 4යි නම් අපිට පරිභෝජනයට ගන්න පුළුවන්. හරි. මාසෙටම ඕගොල්ලොන්ට මේ බැටරියෙන් භාවිතා කරන්න පුළුවන් 4 වරක් තිය යුනිට් 120යි. ඉතින් මාසෙකටම යුනිට් 120ක 150ක වගේ බිල් එකක් තමයි ඕගොල්ලොන්ට 0 කරගන්න පුළුවන් ඉන්නේ. ඉතින් ලොකු මුදලක් යට කරලා අවසානයේ Tamanට හම්බෙන ප්‍රතිලාභයක් නැහැ මේ විදිහට සිස්ටම් සයිස් කරාම. හරි ඉතින් මේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතිය ඔෆ් ග්‍රිඩ් මෝඩ් එකේ ඔපරේට් කරනකොට ඕගොල්ලෝ දන්නවා මේකේ තියෙන ප්‍රධානම සහ මිලෙන් අධිකම උපාංගය තමයි බැටරි පද්ධතිය. ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි බැංක් එක. ඉතින් මේ බැටරි බැංක් එක මොකක් හරි හින්දා ෆේල් වුණොත් හරි දිගින් දිගට කාලයක් යද්දි මෙයාගේ ස්ටෝර් කරන්න පුළුවන් එනර්ජි එක අඩු වෙන්න ගත්තොත් හරි ඔයාලා මේ කරන ආයෝජනයෙන් වැඩක් නැති වෙනවා. ඒ හින්දාම තමයි අපි Phoenix Solar Solutions අපේ සමාගමෙන් Phoenix brand එක යටතේ lithium ion phosphate batteries assemble කරලා මාකට් එකට රිලීස් කරලා තියෙන්නේ. අපේ ආයතනයේ මේ assemble කරන lithium ion phosphate batteries ගැන අපි දීර්ඝ වශයෙන් වීඩියෝ එකක් පළ කරා. ඔයාලට මේ ඩිස්ප්ලේ වෙන link එකෙන්
ඒ වීඩියෝ එක බලන්න පුළුවන්. මේකදී ඔයාලට අදහසක් ගන්න පුළුවන් බැටරි ගැන A to Z හැමදේම. විශේෂයෙන්ම මේ ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරියට අපි අවුරුදු 10ක වගකීමක් ලබා දෙනවා. සහ on site trouble shootings අපි කරනවා. cell to cell replacement warranty එකක් තියෙන්නේ. මේකේ භාවිතා කරලා තියෙන BMS එක active balance එකක් සහිත protective schemes විශාල ප්‍රමාණයක් තියෙන අපිට භාවිතාවට ගන්න පුළුවන් තාක්ෂණයෙන් ඉහළම BMS එකක්. ඉතින් මේකත් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන. මොකද මේ බැටරි එක ඉතාම crucial component එකක් සෝලාර් පද්ධතියක් off grid mode එකේ ඔපරේට් කරනකොට. හරි ඊළඟ වැදගත් කාරණාව තමයි මේ hybrid පද්ධතියකට යන්න කලින් අපි පොඩ්ඩක් බලන්න ඕන මේ වගේ පද්ධතියකට ඉන්වෙස්ට් කරන එක මූල්‍යමය වශයෙන් කොච්චරනම් දුරට සාර්ථකයිද? එහෙම නැත්නම් කොච්චරක් හොඳ ඩිසිෂන් එකක්ද කියන කාරණාව. සාමාන්‍යයෙන් මම අර මේ වීඩියෝ එක පටන් ගන්නදී මුලින්ම කිව්ව දේ තමයි මේ වීඩියෝ එක හරියන්නේ සහ මේ පද්ධති ගැලපෙන්නේ විදුලි බිල සැලකිය යුතු මට්ටමකට එන කෙනෙක්ට තමයි. දැන් මම හැම වෙලේම උදාහරණයකට ගන්න මේ කිලෝවොට් අව 16 බැටරි එකත් එක්ක යන 5 කිලෝවොට් හයිබ්‍රිඩ් සිස්ටම් එක ගත්තොත් මේකෙන් මාසෙකට යුනිට් 450ක් 500ක් අතර ප්‍රමාණයක් ප්‍රැක්ටිකලි 0 කරගන්න පුළුවන්. අපි 450ක් කියලා ගමුකෝ. ඉතින් මේ යුනිට් 450කට අදාළ ඉලෙක්ට්‍රිසිටි අපි CB එකෙන් ගත්තා නම් මාසෙට රුපියල් 22000ක් 25000ක් වගේ අතර බිල් එකක් එනවා. ඉතින් මේ බිල් එක සම්පූර්ණයෙන්ම 0 කරගන්න පුළුවන්. මීට අමතරව ජෙනරේටර් එකකට යන කොස්ට් එකත් ඉතුරු වෙනවා. මේ හින්දා අවුරුද්දකට අපි ගත්තොත් බිල් වල සේවින් එක විතරක් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ජෙනරේටර් එකකට වියදම් කරන කෙනෙක් නම් ජෙනරේටර් එකට යන මූලික වියදම ඉතුරු වෙනවා. ඊට අමතරව ඩීසල් වලට වියදම් වෙන මුදල ඉතුරු වෙනවා සහ ජෙනරේටර් මේන්ටනන්ස් වලට වියදම් වෙන මුදල ඉතුරු වෙනවා. ඉතින් මේ වගේ ඉහළ ඉලෙක්ට්‍රිසිටි බිල් එකක් එන කෙනෙක්ට මේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියකට යන එක ඉතාම යෝග්‍ය තීරණයක් කියලා අපිට සඳහන් කරන්න පුළුවන්. මොකද සමන් වියදම් කරන මුදල අවුරුදු 5ක් ඇතුළත තමන්ට නැවත රිකවර් වෙනවා. ඒ කියන්නේ සිම්පල් පේබැක් පීරියඩ් එක අවුරුදු 5ක් වගේ කියලා අපිට හිතන්න පුළුවන්. 5ක් හෝ ඊට අඩුයි. හැබැයි අපි හිතමුකෝ දැන් මාසෙට රුපියල් 2000ක බිල් එකක් එන කෙනෙක් ඉන්නවා. ඉතින් මේ වගේ කෙනෙක්ට මේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධතියට වියදම් කරන එක එච්චරම යෝග්‍ය නැහැ. මොකද මේ රුපියල් 2000ක බිල් එකක් සාමාන්‍යයෙන් අපි අතින් ගෙවාගෙන ගියොත් රුපියල් 3000 ගානේ අවුරුද්දට මාස 12ටම රුපියල් 36000යි ගෙවන්න වෙන්නේ. හැබැයි මේ බිල් එක 0 කරන්න කියලා හිතාගෙන අපි සෝලාර් සිස්ටම් එකක් ෆික්ස් කරොත් සැලකිය යුතු මුදලක් වියදම් වෙනවා. මේ මුදල් මිල ගණන් මම සඳහන් කරන්නේ නැත්තේ වීඩියෝ එකේදී මේ වීඩියෝ එක සර්වකාලීන වෙන්න ඕන ඉඳලා. ඒ කියන්නේ අද බලන කෙනෙක්ට වගේම තව අවුරුදු 5කින් බලන කෙනෙක්ටත් මේ මම කතා කරන හරය තේරෙන්න ඕන හින්දා පද්ධතිවල මිල ගණන් දැනගන්න ඕගොල්ලොන්ට අපිට WhatsApp message එකක් එවන්න පුළුවන්. ඉතින් රුපියල් 3000ක වගේ විදුලි බිලක් එන කෙනෙක්ට ඇත්තටම මේ හයිබ්‍රිඩ් එකකට යන එකේ මූල්‍යමය වාසියක් නැති වෙන්න පුළුවන්. හැබැයි කන්වීනියන්ස් පැත්තෙන් ගත්තොත් පවර් කට්ස් ආවට ගැටලුවක් වෙන්නේ නැහැ. සහ Tamanට මම කලින් කිව්වා වගේ එයාර් කන්ඩිෂනර්ස් හරි තව මොන හරි ඉලෙක්ට්‍රිකල් ඇප්ලයන්සස් හරි ඉදිරියේ භාවිතා කරන්න හිතන් ඉන්නවා නම් මේ වගේ පද්ධතියකට ආයෝජනය කරාට ගැටලුවක් නැහැ. මොකද Tamanට හිතේ නිදහසේ මේ දේවල් පරිභෝජනය කරගෙන Tamanගේ quality of life එක එහෙම නැත්නම් living standard එක පොඩ්ඩක් උඩට අරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. වීඩියෝ එකේ වැදගත්ම කෑල්ල අපි කරපු case studies එහෙම නැත්නම් කර projects වල case studies කලින් කර projects වල පොඩි විස්තරයක් කතා කරන්න හිතුවා මේ හයිබ්‍රිඩ් සෝලාර් පද්ධති ආශ්‍රිතව. මේ ඔයගොල්ලන්ට පේන සිස්ටම් එක නුගේගොඩ ප්‍රදේශයේ සවි කරපු එකක්. මෙතනදී අපි කිලෝවොට් අව 32ක බැටරිස් පාවිච්චි කරලා තියෙනවා. හයිබ්‍රිඩ් ඉන්වර්ටර් එකක් භාවිතා කරලා තියෙනවා. ඕෆ් ග්‍රිඩ් මෝඩ් එකේ තමයි ඔපරේට් වෙන්නේ. CB එකට නැත්නම් ලෙකෝ එකට පවර් එක්ස්පෝර්ට් කිරීමක් සිදු වෙන්නේ නැහැ. හදිසියකදී එනර්ජි ඉලෙක්ට්‍රිසිටි ලබා ගන්න විතරයි මේ CB ලයින් එක අපි ඉන්වර්ටර් එකට ඉන්පුට් එකක් හැටියට දීලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේ පේන data වල හැටියට පහුගිය මාස කීපය ඇනලයිස් කරලා බලුවම යුනිට්ස් මාසයකට 600ක් 700ක් ආසන්නව මේ පද්ධතිය හරහා පරිභෝජනය කරලා තියෙනවා අපේ සේවාදායක මහත්මයා. මේ තුලින් මාසයකට රුපියල් 30000කට වගේ ආසන්න විදුලි බිලක් 0 කරගන්න පුළුවන් අවස්ථාව උදා වෙලා තියෙනවා. ඉතින් මේ වගේ විශේෂ අවස්ථාවක් මේ මම කලින් කතා කරපු තියරිස් වල තියරිස් ටික ඇප්ලයි වෙනවා. තවත් උදාහරණයක් ගත්තොත් අම්බලන්තොට ප්‍රදේශයේ පිහිටි සයිට් එකක් මේක. ඉතින් මේ මහත්මයාත් තමන්ගේ නිවසට මේ මහත්මයා ලංකාවේ නෙමෙයි ඉන්නේ. ලංකාවෙන් පිටත සේවයේ නියුතු මහත්මයෙක්. අපේ වීඩියෝස් දැකලා තමයි අපිව සම්බන්ධ කරගත්තේ. ඉතින් මෙතුමාගේ නිවසට එයාර් කන්ඩිෂනර් එකක් සවි කරන්න අදහසෙන් තමයි මේ සිස්ටම් එක ස්ථාපනය කරේ. ඕගොල්ලන්ට පේනවා ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් කිසිම වෙලාවක එනර්ජි ඉම්පෝර්ට් කරගෙන නැහැ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකෙන් ඉලෙක්ට්‍රිසිටි අරගෙනම නැහැ මේ පහුගිය මාස කිහිපෙට. සම්පූර්ණයෙන්ම
මේ solar panels වලින් generate කරපු electricity battery එකේ ගබඩා කරගෙන තමයි මේ මහත්මයා පාවිච්චි කරලා තියෙන්නේ. ඉතින් එතුමාත් හරියම සතුටුයි. මොකද මේ වගේ ජීවත් වෙනවා කියන එකම පොඩ්ඩක් අර වෙනම level එකක satisfaction එකක්. ඒකයි මම කලින් සඳහන් කරේ. ඉතින් මේකත් තව හොඳ application එකක්. අපි අමාර කලින් සඳහන් කර theories ටික apply වෙනවා. මේකත් දැන් අවුරුද්දකටත් වැඩි අවුරුදු 2ක් කිට්ටු වෙන්න වෙනවා මේ සිස්ටම් එක අපි කමිෂන් කරලා කල්පිටිය ප්‍රදේශයේ තියෙන හොටෙල් එකක්. මෙතන කිලෝවොට් 20ක හයිබ්‍රිඩ් සිස්ටම් එකක් තියෙන ඔෆ් ග්‍රිඩ් මෝඩ් එකේ ඔපරේට් වෙන ඕගොල්ලන්ට පේනවා. මේ අදාළ ප්‍රදේශයට නම් ඇත්තටම විදුලි සම්බන්ධතාවයක් නැහැ. ඉලෙක්ට්‍රිසිටි බෝඩ් එකේ ඩිස්ට්‍රිබියුෂන් නෙට්වර්ක් එක මේ පැත්තට ගිහින් නැහැ. මොකද මේ කලපුව ආශ්‍රිතව ටිකක් ඇතුළට වෙන්න තියෙන ස්ථානයක් හින්දා. ඉතින් මේ පරිශ්‍රයත් තමන්ගේ විදුලි බල අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරාගන්නේ මේ සෝලාර් පද්ධතිය ආධාරයෙන්. මෙතනදී විශේෂයෙන්ම හයි වෝල්ටේජ් ලිතියම් අයන් ෆොස්ෆේට් බැටරි එකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ඕගොල්ලොන්ට පේනවා දැන් මේක ඉතාලම හොඳට ඔපරේට් වීගෙන යනවා මේ අවුරුදු 2කට ආසන්න කාලයක් පුරාවට. මම හිතනවා දැන් ඕගොල්ලන්ට හොඳ අවබෝධයක් ඇති කියලා. තමන්ගේ ක්ලියරන්ස් ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වුණාට පස්සේ මොකක්ද කරන්න ඕන දේ තමන්ගේ ඉලෙක්ට්‍රිසිටි බිල්ස් විශාල විදුලි බිලෙන් ගැලවිලා ඉදිරියටත් ආයෝජනයක් වෙන විදිහේ තිරසාර සොලියුෂන් එක තිරසාර විසඳුම මොකක්ද කියන එක සම්බන්ධව ඕගොල්ලන්ට හොඳ අදහසක් ඇති. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ වගේ හයිබ්‍රිඩ් ඒ කියන්නේ ටිකක් කම්ප්ලෙක්ස් සංකීර්ණභාවයෙන් වැඩි සූර්ය බල පද්ධතියක් සවි කර ගන්නකොට අදාළ සමාගම ලබා දෙන සේවාව සහ මේ සමාගමේ වැඩ කරන ටෙක්නිකල් ක්‍රූ එකේ නොලෙජ් එක ඉතාම වැදගත් වෙනවා. මොකද මේ පද්ධතිය හා ආශ්‍රිතව එන්න පුළුවන් සංකූලතාව වැඩි. මොකද ගොඩක් පැරාමීටර්ස් තියෙනවා, ගොඩක් දේවල් තියෙනවා කන්සිඩර් කරන්න. බැටරි එකක් මේකට ෆික්ස් වෙනවා කියන්නෙම අමුතුම ප්‍රශ්න ගොඩකට මුල පිරෙනවා හරියට මේ දේ කරගත්තේ නැත්තම්. හරිද? ඉතින් ඒ හින්දා මේ වගේ පද්ධති සවි කිරීමේදී අලවියෙන් පසු සේවාව ඉතාම වැදගත් සහ තමන් කරන දෙයට වගවීම ඉතාම වැදගත්. ඉතින් අපි Phoenix Solar Solutions අපේ සමාගමේ අපි පැය 24 පුරාවටම ඕගොල්ලන්ට අපිව සම්බන්ධ කරන්න පුළුවන් අවස්ථාව ලබා දීලා තියෙනවා WhatsApp group එක හරහා. ඊට අමතරව මේ පද්ධතිය වල පැන නගින ඕනම ප්‍රශ්නයකට නොමිලේ විසඳුම් ලබා දෙන්න අපි on-site replacements on-site troubleshootings අපි ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. අවුරුදු ගණනාවක් පුරාවට අපි මේ දේවල් අපේ පාරිභෝගිකයන්ට මේ සේවාවන් ලබා දීලා තියෙනවා. අපේ Google Map එකට ගියොත් ඔයගොල්ලන්ට බලන්න පුළුවන් මේගොල්ලෝගේ reviews අපේ පාරිභෝගිකයෝ අපි ගැන හිතන දේවල් මේ හැමදේම ඔයගොල්ලන්ට දැක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම අවුරුද්දකට සැරයක් සිදු කරන routine maintenance එක ඊට පස්සේ breakdown attendances මේ දේවල් කොහොමද සිදු වෙන්නේ සහ මේ සේවා ලබා දුන්න පාරිභෝගිකයෝ කොතරම් දුරකට තෘප්තිමත්ද කියන කාරණාව ඕගොල්ලොන්ටත් ගිහිල්ලා බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන දේ තමයි අනිවාර්යෙන් හොඳ technical expertise එකක් තියෙන හොඳ after sale service එකක් තියෙන company එකක් තෝරගන්න ඕන මේ වගේ hybrid solar system එකක් සවි කරගන්න කලින්. ඒක ඊටාම විශේෂ කාරණාවක්. ඔය කියපු කාරණාත් එක්ක ඔයාලටත් හිතෙනවා නම් ඕගොල්ලොත් මේ වගේ hybrid solar system එකකට යන්න ඕන කියලා ඔයාලට පුළුවන් අපිව සම්බන්ධ කරගන්න. අපිට WhatsApp message එකක් දෙන්න නැත්නම් අපිට call එකක් දෙන්න මේ පහත තියෙන number එකට. අපේ engineer කෙනෙක් එක්ක කතා බහ කරලා Tamanට ගැලපෙන solution එක අඳුනගෙන ඉස්සරහට යන්න පුළුවන්. Tamanගේ site එක inspect කරලා අපි ඕගොල්ලන්ට quotation එකක් ලබා දෙනවා සහ price list එක මීට කලින් ඕගොල්ලන්ට ඉල්ල ගන්නත් පුළුවන්. WhatsApp message එකක් දාලා විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන අපේ engineering crew එක වැඩ කරන්නේ සතිය දවස් 5. සතියාන්තයේදී breakdown attendance crew එක විතරයි වැඩ කරන්නේ. ඒ හින්දා මේ technical sales සම්බන්ධව මොන හරි තොරතුරක් දැනගන්න අවශ්‍ය නම් සතිය දවස් 5 ඇතුළත කතා කරන්න කියලා බොහොම ආදරෙන් කරුණාවෙන් ඉල්ලනවා. මොකද අපිට දවසකට calls සෑහෙන ප්‍රමාණයක් එනවා. ගොඩක් වෙලාවට handle කරගන්නත් අමාරු තරම් calls ප්‍රමාණයක් එනවා. ඉතින් ඒ හින්දා චුට්ටක් calls answer කාද delay එකක් හරි queue එකේ හරි ඉන්න උනොත් චුට්ටක් ඉවසීමෙන් වැඳී ඉන්න කියලා බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. හරි. ඉතින් මේ වගේ තවත් සවිස්තරාත්මක ඕගොල්ලොන්ට ඔයාලගේ සෝලා පද්ධති සම්බන්ධ තියෙන ප්‍රශ්නවලට විසඳුමක් ගේන්න පුළුවන් වෙන විදිහ එහෙම නැත්නම් අලුත් දැනුමක් ඕගොල්ලන්ට දෙන්න පුළුවන් වෙන විදිහේ තවත් වීඩියෝ එකකින් හම්බ වෙන තුරු ඔයාලා හැමෝටම සුබ දවසක්.